Hi guys! සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මේ channel එක හරහා දාන පළවෙනි වීඩියෝ එක මේක. ඉස්සරහටත් මම මේ වගේ වීඩියෝ ගොඩක් ගෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මතක් කරනවා වීඩියෝ එක skip නොකර දිගටම බලන්න. මම step එකකින් step එකට සරලව කියලා දෙනවා. වීඩියෝ එක හොඳයි නම් like එකක් comment එකක් දාන්න. ඒ වගේම අපිව subscribe කරලා තියාගන්න. එහෙනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. ඉතින් මුලින්ම කරන්න ඕනේ අපි අපේ ඩෙස්ක්ටොප් එක ක්ලියර් කරගන්න එක. ඉතින් ඒකට මම Windows එක උඩ right click කරලා show desktop icon කියන එකේ ටික් එක අයින් කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ task bar එක ක්ලියර් කරගන්න ඕනේ. task bar එක උඩ right click කරලා task bar settings වලට ගියාම මේ වගේ view එකක් එනවා. දැන් වීඩියෝ එකේ තියෙන විදිහට කරන්න. මේකත් කියන්න ඕනේ Windows 10 7 වල වගේ මේ විදිහට task bar හදන්න බෑ. ඔයාලට ඒ වගේ හදන වීඩියෝ එකක් ඕනේ නම් යටින් කමෙන්ට් එකක් දාන්න. මම ඉක්මනට වීඩියෝ එකක් අරන් එන්නම්. හරි. දැන් තියෙන්නේ අපේ ඩෙස්ක්ටොප් එකට අවශ්‍ය බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක හදාගන්න. මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඒ ලින්ක් එකෙන් ගිහින් මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. Rainmeter installation. Google එකට ගිහින් Rainmeter download කියලා type කරලා වීඩියෝ එකේ තියෙන විදිහට download කරලා install කරගන්න. මේ විදිහට මේ ටික අයින් කරගන්න. Download and run Jaxco. මේකත් Google එකට ගිහින් Jaxco download කියලා type කරලා වීඩියෝ එකේ තියෙන විදිහට download කරලා install කරගන්න. Jaxco එක ඉන්ස්ටෝල් කරගෙන ඉවරුණාට පස්සේ පළවෙනි විජෙට්ස් තුන වීඩියෝ එකේ තියෙන විදිහට ඉන්ස්ටෝල් කරගන්න. දැන් අපි ඕවර්ලේ එක සෙටප් කරගමු. ඒකට ඩිස්ක්‍රිප්ෂන් එකේ බෑග්ග්‍රවුන්ඩ් රිමූව් කියලා දාලා තියෙන ලින්ක් එකෙන් ගිහින් මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න. දැන් අපි කලින්ම ඩවුන්ලෝඩ් කරගත්ත බෑග්ග්‍රවුන්ඩ් ඉමේජ් එක Windows එකට දාගන්න. ඊට පස්සේ ඕවර්ලේ එක වීඩියෝ එකේ තියෙන විදිහට හදාගන්න.
modular visualizer setup. මෙතන ඔයාගේ මොනිටර් එකේ ප්‍රමාණය බලලා බාස් ටික හදාගන්න. මම බාස් 60ක් විතර දාගන්නවා. දැන් appearance වලට ඇවිත් මම description එකේ දාලා තියෙන dark black image එක download කරගෙන appearance එකට දාගන්න. एक्टिवेट करके चेक कर लो बना. Monterey installation. හරි. දැන් මේකත් ඉන්ස්ටෝල් කරගත්තට පස්සේ මේකින් අපි විජට්ස් දෙකක් දාගන්න ඕනේ. ඔයා මුලින්ම appearance එකට ගිහින් blur කියන එක සිලෙක්ට් කරගන්න. දැන් මේකට ටික් එක දාගන්න. right click කරලා white දීලා මේක උඩින් තියාගන්න. ඊළඟට music එකට ටික් එක දාගෙන ඒකත් උඩින් තියාගන්න. දැන් මේක මේ විදිහට අයින් කරගන්න. මේ විදිහට සින්දුවක් ප්ලේ කරලා බාස් ටික හදාගන්න. Drop Top 4 installation. දැන් Google එකේ Drop Top 4 download කියලා ටයිප් කරන්න. මේ වෙබ්සයිට් එකට ගිහින් මේක ඩවුන්ලෝඩ් කරගෙන ඉන්ස්ටෝල් කරගන්න.
දැන් වීඩියෝ එකේ තියෙන විදිහට චේන්ජස් ටික කරගන්න. Translucent TV installation. අපේ Windows එකේ ටාස්ක් බාර් එකට desktop background එකේ දාලා තියෙන image එකටම set වෙන එක තමයි මේකින් කරන්නේ. හරි. දැන් මේකත් Google එකෙන් download කරගෙන install කරගන්න. එහෙනම් ඩෙස්ක්ටොප් කස්ටමයිසේෂන් වීඩියෝ එක අදට මෙතනින් ඉවර කරනවා. තව වීඩියෝස් ඉස්සරහට අරන් එනවා. අපි channel එක subscribe කරලා අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මතක් කරනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්.